අයිබෝවන් එහෙනම් අපි 2025 එක්සෑම් එකටත් මේ පාර ගැම්මක් දෙන්නයි ලේස්ති වෙන්නේ. අපි ගිය අවුරුද්දේ වීඩියෝ සීරියස් එකක් දාලා ළමයින්ගේ පාර්ට් එක සම්පූර්ණයෙන්ම ලේසි කරා. ඉතින් මේ PO පේපරේ හෙට දවසේ තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ටට්ටක් ගාලා ෂණිකව වීඩියෝ ස්කීපයක් දාලා ඔයගොල්ලෝගේ පාර්ට් එකේ තියරි පොඩ්ඩක් මතක් කරලා දෙන්න තමයි හදන්නේ. හරිද? ඉතින් මේකේ මම මේ තියරි උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ කවුරු හරි වරදව වටහා ගන්න එපා. මම පන්තියේ තියරි උගන්වන්නේ මෙහෙමයි කියලා නෑ. මම මේ ෂණිකව ඉතා ඉක්මනට මේ වැඩේ ක්ලියර් කරගන්න විදිහක් තමයි ඔයාලට කියලා දෙන්නේ. ඒ කියන්නේ මෙතුවක්කල් පාර්ට් එකේ ගණන් හැදුවේ නැත්තම් මේ ටික බලන්න වීඩියෝ සීරීස් එකක් එනවා. මේ ටික බලන්න බැලුවාම ඔයාලට පාර්ට් එකේ ගාන හදාගන්න පුළුවන් වෙයි. මෙතුවක් හදපු නැති ඒවා පවා හදාගන්න පුළුවන් වෙයි. මොකද ගිය අවුරුද්දේ කමෙන්ට්ස් වලින් අපිට තේරුණා එහෙම හදන්න නැතුව හිටපු ළමයි පවා පාර්ට් එකේ ගණන් හැදුවා කියලා. රයිට්. ඉතින් ඒක නිසා අපි මේකේ කරන්නේ නැවතත් කියනවා තියරි කිරීම නෙමෙයි. මේක ඇත්තටම තියරි කරන විදිය නෙමෙයි. දැන් අපි දැන් හිතන්න එපා මැත්ස් වල තියරි මූ මෙහෙමයි උගන්වන්නේ කියලා නෑ. එහෙම නෙමෙයි උගන්වන්නේ. මම උගන්වන විදිය මෙහෙම නෙවෙයි. මම මේ කරන්නේ ඉතා ඉක්මනට ඔයාට මතක් කරලා දෙනවා. මේකේ තියෙන තියරිස් ටික මගේ පොඩි මට ඔළුවේ තියෙන දේවල් ටිකක් තියෙනවා මේ ගණන් එන දේවල් හැටියට. ඉතින් ගන්න ඒ දේවල් ටික කියලා දීලා ඔයාට මේ පේපරේ ලේසි කරලා දෙන්නයි මම හදන්නේ. හරිද? ඉතින් වරදව වටහා ගන්න එපා. මම තීරු ගන්නන්නේ මෙහෙමයි කියලා තීරු ගන්න නැති පන්තිර ඇවිල්ලා බලන්න. හරිද? මෙහෙම නෙවෙයි අපි තීරු ගන්නන්නේ. අපි ෂණිකව ඊටමත් පොඩි කෙටි ක්‍රම කීපයක් කියලා දෙනවා පාර්ට් එකකට. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා යාළුවන්ටත් ෂෙයා කරන්න. රයිට්? හරි. එහෙනම් අපි පටන් ගමු මේ හතරවෙනි ගානෙන්. හතරවෙනි ගාන ඔයා දන්නවා පාර්ට් එකේ හතරවෙනි ගාන ලැබෙන්නේ ද්විපද ප්‍රසාරණේ. හරිද? අනිවාර්යෙන් හදන්න පුළුවන් ගානක්. හරිද? ද්විපද ප්‍රසාරණේ ගාන අතහැරලා යන්න එපා. අනිවාර්යෙන් හදන්න පුළුවන් ෂුවර්. හරි. මෙතුවක්කල් හැදුවේ නැත්තම් ඔන්න බලන්න. හරි. අපි දන්නවා ද්විපද ප්‍රසාරණය කියන්නේ මොකක්ද කියලා. ද්විපද ප්‍රසාරණය කියන්නේ පද දෙකක ඔන්න වගේ බලයක් තිබ්බ ප්‍රසාරණය කරන විදිය නේද? ඔයා ප්‍රධාන වශයෙන්ම දැනගන්න ඕනේ මේ වගේ පදයක් ආවහම මේකේ පොදු පදේ ලියන හැටි නේ. මේකට තියෙනවනේ පොදු පදයක් නේ. මේක ප්‍රසාරණය කරාම එනෝ පද හෙන ප්‍රමාණයක් එනවා. හෙන ගොඩක් දිගට එනවා. එන් බලයක් නේ. එතකොට මේක ප්‍රසාරණය කරාම එන ඔක්කොම පද ටික අපිට ලියන්න බැරි නිසා ඒ පද ටික නියෝජනය වෙන පොදු පදයක් තියෙනවා. ඒ පොදු පදය ලිව්වහම අපිට අවශ්‍ය ඕනෑම පදයක් අවශ්‍ය වෙලා ගන්න පුළුවන්. හරිද? අන්න ඒක ලියන හැටි ඉස්සෙල්ලා ටක් ගාලා බලමු. හරි? රයිට්. අපි සාමාන්‍යයෙන් පුතා TR ධනයක කියලා තමයි පොදු පදේ ලියන්නේ. TR කියලා නෙමෙයි. මම ඒකට හේතු ඉතින් දැන් පැහැදිලි කරගෙන ඉන්න වෙලාවක් නෑ. TR ධනයක කියලා ලියන්නේ. TR ධනයක කියලා ලිව්වාම මෙන්න මෙහෙම ලියන්නේ NCR A ගේ n ඍණ r වතාවක් b ගේ r. ඕන් ඔහොම තමයි ප්‍රසාරණය ලියන්නේ. ඇත්තට මේ තමයි සාධාරණ පදේ. මේකට කියන්නේ මොකද්ද? සාධාරණ පදේ කියලා. එතකොට ඔයාට පළවෙනි පදේ ඕන්න. පළවෙනි පදේ ඕන්නම් මොකක්ද දාන්න වෙන්නේ? r ට බිඳුවනේ. r ට බිඳුව දැම්මාම t1 නේ එන්නේ. t1 කියන්නේ පළවෙනි පදේ. r ට බිඳුව දැම්මාම මේ පැත්තේ ඇජස් වෙලා පදයක් එනවනේ. ඒක තමයි පළවෙනි පදේ. ඔයාට දෙවෙනි පදේ ඕන්නම් r ට දාන්න ඕන කීයද? 1. දෙවෙනි පදේ ඕන්නම් r ට දාන්න ඕන 1. තුන්වෙනි පදේ ඕන්නම් r ට දාන්න ඕන 2. හතරවෙනි පදේ ඕන්නම් r ට දාන්න ඕන 3. අන්න එහෙම දැම්මම අපිට ඕන අවශ්‍ය පදයක් ඕන වෙලාවක සංසංගාල ගන්න පුළුවන් නේද? රයිට් හරි. ඒ තමයි පුතා මේ සාධාරණ පදය. නිකමට හරි කිව්වොත් මම මේකේ ප්‍රසාරණය ලියලා දක්වන්න කියලා. ඔයා දන්නවා මේකේ ප්‍රසාරණය මොකක්ද කියලා නේද? මේකේ ප්‍රසාරණය මම මේක ප්‍රසාරණය කරොත් මෙන්න මෙහෙමනේ ප්‍රසාරණය වෙන්නේ. හරි? A ධන B ගේ සිම්පල් n වෙනි බලය. ප්‍රසාරණය ලියා දක්වන්න කිව්වොත් මෙහෙම සාධාරණ පදේ ලියලා හරියන්නේ නැහැ. හරිද? ප්‍රසාරණය ලියන කිව්වොත් මෙන්න මෙහෙමයි. මේ බලන්න. NC බිඳුව A ගේ n B ගේ බිඳුව ධන NC1 A ගේ n ඍණ 1 B ගේ 1 NC2 A ගේ n ඍණ 2 B ගේ 2 ඔහොම ඇහිලා අවසානයේ NCN A ගේ බිඳුව B ගේ n කියලා තමයි ප්‍රසාරණය එන්නේ. මේක දැන් දිග වැඩිනේ. කෙටි කරලා ලියන්නේ කොහොමද? ප්‍රසාරණය ලියන්න කිව්වොත් හොඳේ. ඔයා දන්නවා මෙතන තියෙන එකතුවක්. එකතුවක් නම් අපිට සිග්මා අංකණය යූස් කරන්න පුළුවන්. සිග්මා r සමානයි කී ඉඳන්ද? 1 ඉඳලානේ. r සමානයි 1 ඉඳලා කී දක්වාද? බිඳුව n දක්වා. sorry r සමානයි බිඳුව ඉඳලා n දක්වානේ. r සමානයි බිඳුව ඉඳලා n දක්වා
මෙන්න මේ සාධාරණ පදේ ලියන්නේ NCR A ගේ N ඍණ R B ගේ R. ඔන්න ඔහමයි ප්‍රසාරණය ලියන්න කිව්වොත් ලියන්නේ. පැහැදිලිද තේරුණාද? රයිට්. දැන් අපි බලමු මේක නිකන් සාධාරණ එක ප්‍රකාශනයකින් මේ බලන්න. අපි එකක් ලියමු නිකන් මොකක් හරි එකක්. x ධන 1 යට x ගේ 10 වෙනි බලය ප්‍රසාරණය ලියන්න කියනවා. ඉස්සෙල්ලා සාධාරණ පදේ ලියාගමු නේ. x ධන 1 යට x ගේ සාධාරණ පදේ. පේනවා නේද මෙහෙන් ලිව්වම. t r ධන 1. ඔන්න සාධාරණ පදේ. කොහොමද ලියන්නේ? 10 c r හරිද? x ගේ 10 ඍණ r වතාවක් 1 යට x ගේ r. තව සුළු කරන්න පුළුවන්. කොහොමද? 10 c r x ගේ 10 ඍණ r වතාවක් 1 r බෙදීම x ගේ r. හරිනේ. මේ x ගේ r උඩට අරන් එන්න පුළුවන් නේ. x ගේ r උඩට අරන් ආවම 10 c r x ගේ 10 ඍණ r මේ 1 r මොන බලයාවත් එකේෙන් එකයිනේ. x ගේ r උඩට අරන් ආවම x ගේ ඍණ r. අපිට එනවා 10 c r x ගේ 10 ඍණ මේ දෙන්න ගුණ වුණාම දර්ශක දෙක මොකද වෙන්නේ? එකතු වෙනවා. 10 ඍණ 2යි r. පැහැදිලිද? ඔන්න පුතා සාධාරණ පදය මේ ප්‍රසාරණය tr ධන 1. හරිද? මේ කියන ප්‍රසාරණයේ සාධාරණ පදය. ඒතකොට ප්‍රසාරණයේ ලියලා දක්වන්න කිව්වොත්. ප්‍රසාරණයේ ලියලා දක්වන්න කිව්වොත් මොකද කරන්නේ? x ධන 1 යට x ගේ 10 වෙනි බලය. මේක ලියන්නේ කොහොමද? සිග්මා r සමානයි 0 ඉඳලා 10 දක්වා 10 c r x ගේ 10 ඍණ 2යි r. පැහැදිලිද? ඔය තමයි ප්‍රසාරණය. මේ වගේ එකතුවක් විදිහට ලිව්වහම එන එක කෙටි කරලා ලිව්වහම ඔන්න ඔහමයි ලියන්නේ. පැහැදිලිද? තේරුණාද? හරිනේ. රයිට්. දැන් මේකෙන් අපි එන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා බලමු. මම ඔයගෙන් අහුවොත් x ගෙන් ස්වායක්ත පදය. x ගෙන් ස්වායක්ත පදය. ඒ කියන්නේ පුතා මේ දැන් මේ ප්‍රසාරණය කරගෙන යද්දී දැන් මේ ප්‍රසාරණය කරගෙන යද්දී x නැති පදයක් එනවා. අන්නේ x නැති පදේ හොයන්න කිව්වොත් ඔයා කොහොමද හොයන්නේ? සරලයි. x නැති පදේ කිව්වහම ඔයාට මෙන්න මේ x ගේ සංගුණකය මොකක් වෙන්න ඕනද? sorry x ගේ බලය මොකක් වෙන්න ඕනද? බිඳුවක් වෙන්න ඕනේ. x ගේ බලය බිඳුවක් වුණොත් නේද x නැති පදයක් ලැබෙන්නේ. එහෙනම් x ගෙන් ස්වායක්ත පදය විට මෙන්න මේ x ගේ බලය 10 ඍණ 2යි r සමානයි 0යි. 2යි r එහා පැත්තට දාන්න. 10 සමානයි 2යි r දෙකෙන් බෙදන්න 5 සමානයි r. ඒ කියන්නේ r සමානයි 5 වෙනකොට තමයි මොකක් තියෙන්නේද? මොකක් තියෙන්නේද? අපේ ස්වායක්ත පදේ තියෙන්නේ. පැහැදිලිද? ඉතින් මට ස්වායක්ත පදේ අවශ්‍ය නම් මෙන්න ස්වායක්ත පදේ. ස්වායක්ත පදේ. ස්වායක්ත පදේ අවශ්‍ය නම් මේක ලියන්න පුළුවන් කෙලින්ම කොහොමද පුතා? 10 c 5 x ගේ කොහොමත් බිඳුව වෙනි බලයනේ එතකොට. 10 c 5 අන්න ඒකත් ලියමු. 10 c 5 කොහොමද ලියන්නේ? ක්‍රමාරෝපිත 10. උඩ එකා ක්‍රමාරෝපිතේ බෙදීම උඩ එකාගෙන් යට එකා අඩු වුණාම එන එකා ක්‍රමාරෝපිතේ වතාවක් යට එකා ක්‍රමාරෝපිතය. අය කියන්නේ උඩ එකා ක්‍රමාරෝපිතේ බෙදීම උඩ එකාගෙන් යට එකා අඩු වුණාම එන එකා ක්‍රමාරෝපිතේ වතාවක් යට එකාගේ ක්‍රමාරෝපිතය. ඔන්න ස්වායක්ත පදේ. පැහැදිලිද? තේරුණාද පුතා? දැන් සාමාන්‍යයෙන් මේක අහන්න බෑ ස්වායක්ත පදේ 6යි. නැත්නම් තව අහන්න පුළුවන්. මම මේ පැත්තට නම් මේ පැත්තට තියෙන නිසා තව අහන්න පුළුවන් ඕනනම් ඕකෙන්. හරිද? තව අහන්න පුළුවන් මේ x ගේ සංගුණකය අපි බලමු. ලස්සනට කැපෙන ගානක් ඕ. x ගේ 4 වන බලය වගේ x ගේ 4 සෙට්ද. x ගේ 4හි සංගුණකය වගේ අහුවොත් එහෙම. x ගේ 4හි සංගුණකය වගේ අහුවොත් එහෙම. හරිද? අහුවොත් එහෙම 10 ඍණ 2යි r කියන x ගේ බලය සමාන වෙන්න ඕන 4ට නේ. x ගේ 4 බලය වුණාම ඍණ 2යි r මෙහෙට දාලා 4 මෙහෙට දාන්න. 10 ඍණ 4 සමානයි 2යි r. 6 සමානයි 2යි r. අනේ දෙකෙන් කපන්න 3 සමානයි r. අයනේ r සමානයි 3 වෙනකොට තමයි පුතා x ගේ 4 සංගුණක තියෙන්නේ. එහෙනම් අපි බලමු x ගේ 4 සංගුණකය. x4 සංගුණකය. x4 සංගුණකය කෙලින්ම ලියන්න පුළුවන් 10c 3 x ගේ කොහොමත් මම මෙතන අනිවාර්යෙන් 4 වෙනි බලයනේ. හරිද? සංගුණකේ ලියද්දි 4 වෙනි බලය ලියන්න ඕනේ නැහැ. මේක ලියමු.
උඩ එක ක්‍රමාරෝපිතයේ බෙදීම උඩ එකගෙන් යට එක අඩු වුණාම එන එක ක්‍රමාරෝපිතයේ වතාවක් යට එකගේ ක්‍රමාරෝපිතය. පැහැදිලිනේ? ඔක සුළු කරාම සංගුණක එනවා. හරි. දැන් ඒ කතාව හරි. දැන් තේරුණානේ එහෙනම් පොදු පදයක් ලියන හැටි. හරි. ඕවා තමයි අහන්නේ සාමාන්‍යයෙන්. හරි? රයිට්. දැන් ඉස්සර මේ ද්විපද ප්‍රසාරණේ සාමාන්‍ය මැද පදයේ සෙවීම, පදවල ඓක්‍ය සෙවීම වගේ දේවල් තියෙනවා. දැන් ඒකේ ඒව නැහැ. ඒක නිසා ඒව විභාගයට අහන්නෙත් නැහැ. හරි? ඒව තිබ්බනම් ඊට වඩා මේ ද්විපද ප්‍රසාරණේ ගන්න අමාරු නෝ. දැන් අහන්නේ මෙන්න මේ වගේ සංගුණක අහයි නැත්තම් ස්වායත්ත පදේ වගේ දේවල් අහයි. රයිට්. දැන් අපි ඊළඟට බැලුවාම මේක මෙන්න මෙහෙම එකක් ඇහුවොත් මොකද කරන්නේ? නිකන් මම එක සාධාරණ පදයක් ලියලා බලන්න. මෙන්න බලන්න. x ධන x වර්ගය ධන 1 යට x ගේ ඝනයේ 7 වෙනි බලය. සාධාරණ පද ලියන ටික ගාලා t r ධන 1 සමානයි 7cr x වර්ගයේ 4 රින r වතාවක් 1 යට x ඝනයේ r. දැන් 7cr මේ උඹලා දන්නවා මේ බලයන් සුළු කිරීම තියෙන්නේ x ගේ 14 රින 2යි r. මෙතන මම පොඩ්ඩක් පොඩි ආතල්ලයක් දෙන්නද? මෙතන බලපන් රින කියලා හිතපන් කෝක. ඔක රින කියලා හිතපන්. එහෙම වුණොත් බොල මෙතෙන්ට ගද්දි රින 1 r වෙනි බලය බෙදීම x ඝනය කියලා ගන්න ඕනේ ඈ. පැහැදිලිද? එතකොට රින 1 r අණුව රින 1 ධන වීමද රින වීමද තීරණය වෙන නිසා ඔයාට ඒකත් මේ පාර ලියන්න වෙනවා. ධනයක තිබ්බොත් නම් ලියන්න ඕනේ නැහැ. ඒකේ r වෙනි බලය එකමනේ. හැබැයි රින 1 ඔයා දන්න ඔත්තේ බලයක් ආවොත් රින ඉරෙට්ට බලයක් ආවොත් ධන වෙනවා. ඒක නිසා රින 1 r බලය ලියන්න ඕනි. x ගේ ඝනය r බලයට සැලකුවොත් x ගේ 3යි r නේ නේද? උඩට අරන් ආවොත් දර්ශකේ රින වෙනවා. බලය රින වෙනවා. 7cr රින 1 r x ගේ රින 3යි r 14 රින 2යි r එක සුළු නාම x ගේ 14 රින 5යි r. ඔන්න සාධාරණ පදේ අවශ්‍ය වුණා. තේරුණාද? දැන් ස්වායක්ත පදේ ඇහුවොත් මේක දැන් ස්වායක්ත පදයක් නැහැ. ඇයි ඒ? මේක ස්වායක්ත පදයක් නැහැ. එහෙනම් 14 රින 5යි r කාට සමාන වෙන්න ඕනද? බිඳුවට සමාන වෙන්න එපා. එහෙම සමාන කරලා r හෙව්වොත් එන්නේ 14 බෙදීම් 5ක් නේද? ඉතින් 14 බෙදීම් 5ක් වගේ එකක් බලයකට තියෙන්න බෑනේ. මේ r ට 14 බෙදීම් 5 තියෙන්න බෑ. මේවා නිකිල වෙන්න ඕන. තේරුණාද? එතකොට 14 බෙදීම් 5 වගේ වෙන්න බෑ. මේක ඇත්තටම x ගෙන් ස්වායක්ත පදයක් නෑ. ඒකයි එහෙම වෙන්න හේතුව. මේක ප්‍රසාරණය කරාම සියලු පදවලට x තියෙනවා. හරිනේ? මොන මම තව එකක් ලියලා පෙන්නවා. හරි? මේ දැන් මේ ළමයි මෙන්න මෙතන පටල ගන්නවා. මේ බලන්නකෝ. මේ වගේ එකක් ආවොත් එහෙම. මේ වගේ එකක් ආවොත් කියන්නේ ඉතින් මේ ගණන් කටපාඩම් කරනව නෙවෙයි හොඳේ. මම මේ සරසර ගාලා පොඩ්ඩක් මතක් කරනවා. ඔයාලා මේකම පාස් පේපර්ස් try කරන්න අනිවාර්යයි. හරි? රයිට් මෙන්න බලන්න. මේ මෙහෙම આવොත් එහෙම. ඔන්න බලපන්. 1 ධන x ගේ 1 ධන x වතාවක් x වර්ගය රින 1 යට x ගේ 10 වෙනි බලය ප්‍රසාරණය. මෙතන ප්‍රශ්නයක්. දැන් මේක විතරක් නෙමෙයි මූත් ඉන්නවනේ. මූත් ඉන්නවා. බය වෙන්න එපා. උඹලගෙන් අහුවොත් මේකේ මෙහෙම දීලා අපි නිකන් හිතමු x ගේ ඝනය සංගුණකය කවුද? x ගේ 5 වෙනි සංගුණකේ කවුද? වගේ දේවල් අහුවොත් එහෙමනේ. ඒ කියන්නේ මේක ප්‍රසාරණය කරගන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ බං පිටින් 1 ධන x එකක් ඉන්න එක. බය වෙන්න එපා. බය වෙන්න එපා කිසිම හේතුවකට. හරිද? රයිට්. අපි බලමු පුතා මේක. ඉස්සෙල්ලම මෙයාගේ ප්‍රසාරය සලකන්න. x වර්ගයේ ඍණ 1 යට x ගේ 10 වෙනි බලය ප්‍රසාරණය. රයිට්. ප්‍රසාරණය කරාම සාධාරණ පදය tr ධනයක ලියන්න පුළුවන්. කොහොමද? ncr 10cr x වර්ගයේ 10 ඍණ r වතාවක් ඍණ 1 බෙදීම x ගේ r 10cr අපි මේ බලයන් දෙක සුළු කරොත් x ගේ 20 ඍණ 2යි r වෙනවනේ. උඹලා මං කිව්වා ඍණ 1 r වෙනි බලය අනිවාර්යෙන් ලියපන්. හරිද? x ගේ r නේ උඩට අරන් වරෙන් x ගේ ඍණ r 10cr x ගේ 20 ඍණ 2යි r මේ ඍණ r එක සුළු නම් 20 ඍණ 3යි r. මේ ඍණ එකත් ඉස්සරහින් ලියමු සංගුණකනේ. ඍණ 1 r වතාවක් x ගේ 20 ඍණ 3යි r. හරිනේ. දැන් පුතා මේක ಗುಣ වෙන ඕනේ. දැන් අපිට ඕන ඉස්සෙල්ම ඕනේ x ඝනයේ පදේ හොයාගන්න. හරිද? x ඝනයේ පදේ හොයාගන්න. x ඝනයේ පදේ කොහොමද හොයන්නේ? ඔයා දන්නවා පුතා
x ඝනයේ පදයේ මේක පොඩ්ඩක් දෙපා x ඝනයේ පදය බෑ මේක x ඝනයේ පදය x වර්ග පදේ හොයමු. නිකිලයක් එනවා නැත්නම් ඒකයි x වර්ග පදේ හොයමු සමහරක් වෙලාවට මේක මේ එහෙම වෙන්න පුළුවන්. හරිද? මම මේ වැඩේ හදන විදිහ කියලා දෙන්නම්. සුළු කිරීම එහෙම වෙන්න පුළුවන්. x වර්ග පදේ. x වර්ග පදේ හොයන්න ගියාම උඹලා දන්නවා බං. උඹලා මෙන්න මෙහෙම එකක් දන්නවා. හරි? මෙන්න මෙතන x ගේ සංගුණක තියෙන්නේ. sorry x ගේ බලය තියෙන්නේ. x ගේ බලය බිඳුවක් වුණා. sorry x ගේ බලය දෙකක් වුණා නම් x ගේ බලය දෙකක් වෙන දැන් මේක ප්‍රසාරණය කරාම x ගේ බලය දෙකක් වෙන ප්‍රසාරණ එනවනේ නේද? x ගේ බලය දෙකක් වෙන ප්‍රසාරණ එනවා. නේ? අන්න ඒ එන x ගේ දෙකේ බලය ආයේ එකෙන් ගුණ වුණොත් දැන් උඹලා දන්නවා මේකේ තියෙන එක මේකේ තියෙන සියලු පද වලින් ගුණ වෙනවනේ. මේ එක මේකේ තියෙන සියලු පද වලින් ගුණ වෙනවා. එතකොට මේකේ x වර්ග පදයක් එනවා ප්‍රසාරණය කරද්දී ඒක එකෙන් ගුණ වුණාම x වර්ග පදයක් නේද එන්නේ. හා එහෙනම් හොයන්න මේකේ x වර්ග සංගුණකය කවුද කියලා. කොහොමද ඒක හොයන්නේ? x වර්ග සංගුණකය. අල්ලන x වර්ග සංගුණකය. බලන්න x වර්ග සංගුණකය. x වර්ග සංගුණකය කිව්වහම උඹලා දන්නවා 20 ඍණ 3ir. සමාන වෙන්න ඕන කීයටද? 2ට වර්ගනේ. ඍණ 3ir මෙහෙට දාලා 2 මෙහෙට දාන්න 20 ඍණ 2 සමානයි 3ir. 18 සමානයි 3ir. 3ෙන් බෙදුවාම 6 සමානයි r. අන්න එහෙනම් r සමානයි 6 වෙනකොට තමයි මොකක් තියෙන්නේද? r සමානයි 6 වෙනකොට තමයි මේ ප්‍රසාරණේ. මෙන්න මේ ප්‍රසාරණේ x වර්ග පදේ තියෙන්නේ. පැහැදිලිද? ඒ x වර්ග පදේ එකෙන් ගුණ වුණාම එමෙ x වර්ග පදය එකෙන් ගුණ වුණාම x වර්ග සංගුණකයක් තමයි ලැබෙන්නේ. ආයේ කොහොමද x වර්ග සංගුණක ලැබෙන්න පුළුවන්? ආයේ x වර්ග සංගුණක ලැබෙන්න පුළුවන් බම් මෙන්න මෙහෙම. හරිද? ඔව්. මේක ස්වායක්ත පදේ දැන් මේක ප්‍රසාරණය කරාම ඇත්තට ස්වායක්ත පද එන්නේ නැහැ. හරිද? ස්වායක්ත පද එන්නේ නැහැ. මම නිකමට මෙන්න මේක වෙනස් කරන්නද? මේක වෙනස් කරොත් හැබැයි ඔක්කොම වෙනස් වෙනවා. ආයේ x වර්ග පද එන්න පුළුවන් මෙන්න මෙහෙමනේ. මේකේ එන්න ඕන මේ ප්‍රසාරණේ එන්න ඕන x ගෙන් ස්වායක්ත පදයක්. පැහැදිලිද? x ගේ x පද නැති එකක්. හරිද? sorry. මේක sorry. මේක ප්‍රසාරණය කරාම එන්න ඕන බං x පදයක්. හරිද? x පදයක් එන්න ඕන. තේරුණාද? x පදයක් ආවහම අන්න ඒ x පදය නැවත මේ x ගෙන් ගුණ වුණා. දැන් උඹලා දන්නවා මේක ප්‍රසාරණය කරාම එන්නේ එකම එක x පදයයි. හරිද? x පදයක් හරි එනවනේ මොකක් හරි එකක්. එම x පදය නැවත x ගෙන් ගුණ වුණාම ආයෙ එන්නේ කවුද? x වර්ග පදයක් නේද? දැන් අපි බලමු එහෙනම් මේක x පදය කවුද කියලා. මේක x පදය බලන්න නම් 20 ඍණ 3ir. 20 ඍණ 3ir සමානයි මම කියනවා x සංගුණකය. x පදය කිල්ලෙන x පදය. 20 ඍණ 3ir සමාන 1යි. එක මේ පැත්තට දැම්මොත් 20 ඍණ 1 සමානයි 3ir 19 සමානයි 3ir. බලපන් බෙදෙන ගානක් දෙන්නේ. නෑ. ඒක තේරුම මොකද්ද? මේක x පද නෑ. එහෙනම් x පද නෑ කියන්නේ x ගෙන් ගුණ වුණාම x වර්ග පද හැදෙන්න විදිහක් නෑ. අයි අර ප්‍රසාරණේ x පද නෑ. එහෙනම් x වර්ගයේ සංගුණකයේ ලෙස මේකේ එන එකම පදේ මොකද්ද? x වර්ගයේ සංගුණකයේ ලෙස එන මේකේ එන එකම පදේ තමයි එක මේ ප්‍රකාශනයෙන් ගුණ කරාම එන මෙන්න මේ සංගුණකේ. ඒතර ඒක තියෙන්නේ r සමානයි 6 වෙද්දී. ඉතින් මම ඔන්න x වර්ග සංගුණක ඔක්කොම ලියනවා. ඒ කියන්නේ මේ දෙන්න ගුණ කරාම එන එකාගේ x වර්ග සංගුණක ලියනවා. එක මෙයාගේ x වර්ග සංගුණකයෙන් ගුණ කරාම තමයි x වර්ග සංගුණකයක් හැදෙන්නේ. ඒක ලැබෙන්නේ r සමානයි 6 වෙද්දී. ඉතින් මම ලියනවා 10c6 ඍණ 1 6 වෙනි බලය වතාවක් x ගේ කොහොමත් උඹලා දන්නවා මෙතන කීයද එන්නේ එතකොට? x ගේ කීවෙනි පදේද බලන්න වර්ග පදයක්. x ගේ වර්ග පදයක් තමයි එන්නේ. එතකොට ඒක ලියන්න අවශ්‍ය නැහැ. ඒතර ඉතින් මේක තමයි සංගුණකය. පැහැදිලිද? අපි ගිය අවුරුදු විභාග ගාන මේකම චුට්ටක් බලමු. හරි. රයිට් ඔන්න බලමු එහෙනම් අපි 2024. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ආපු ද්විපද ප්‍රසාරණය ගන්න. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මම අර කියපු දැන් චුට්ටකට කලින් කියපු සීන් එකම තමයි. මේ බලන්න. එක ධන x ගේ ඝනය වතාවක් x ඍණ 1යට මූලය x ගේ 9 වෙනි බලය. හරිද? මේක ප්‍රසාරණයේ නියත පදය 93 බව පෙන්වන්න. හරි. අපි ඉස්සෙල්ලම මේක ප්‍රසාරණය ලියමු. x ඍණ 1යට මූලය x ගේ 9 වෙනි බලය. කොහොමද පුතා ප්‍රසාරණය ලියන්නේ? මේක ප්‍රසාරණය කෙලින්ම ලියන්න පුළුවන්. අපි සාධාරණ පදේ ලියමුකෝ. tr ධන 1.
tr දාන එක ලියන්න පුළුවන් 9cr x ගේ 9 ඍණ r ඍණ 1 යට මූලය x ගේ r 9cr x ගේ 9 ඍණ r මෙතන ඍණ ඇතුළට දාපුවා හරිද ඍණ 1 r උඹලා දන්නවා x ගේ මූලය කියන්නේ x ගේ භාගයේ බලය x ගේ භාගයේ බලය r ගෙන් ගුණුනම x ගේ r බෙදීම 2යි ඒක උඩට අරගෙන ආවම x ගේ ඍණ r බෙදීම 2යි 9cr ඍණ 1 r ඉස්සරහින් ලියා ගන්න මේ දෙන්න සුළු වුණොත් මොකක්ද වෙන්නේ දර්ශක ගුණ වෙද්දි බලයන් එකතු වෙනවා x ගේ 9 ඍණ r ට ඍණ r බෙදීම 2ක් එකතු කරාම ඍණ 3යි r බෙදීම 2යි හරි දැන් ඕක තමයි සාධාරණ පදේ. එතකොට මේක ප්‍රසාරණ මේකේ r ට බිඳුවේ ඉඳලා කීයද 9 වෙනකන් සංඛ්‍යා දැම්මහම අපිට මේ ප්‍රසාරණය ලබා ගන්න පුළුවන්. දැන් බලන්න ඒ ප්‍රසාරණේ අපිට කියන්නේ නියත පදය. නියත පදේ හොයන්න ගියාම පුතා උඹලා දන්නවා මේකෙන් ಗುಣ වෙන්නත් එපයි. එතකොට මේ දෙන්නගේ ප්‍රසාරණේ x නැති පදයක් තිබුණොත් x නැති පදයක් තිබුණොත් අන්න ඒක එකෙන් ගුණ වුණාම ලැබෙන්නේ නියත පදයක් නේද? එහෙනම් 9 ඍණ 3යි r බෙදීම 2. හරිද? 9 ඍණ 3යි r බෙදීම 2. මට වැරදුන්නේ නැහැ නේද? මම නිකන් පොඩි හරි? ඔව්. 9 ඍණ 3යි r බෙදීම 2. රයිට්? මේක බිඳුවට සමාන වුණොත් ලැබෙන්නේ නියත පදයක් නේ. ඇයි x නැති පදයක් නේ. මේක එහා පැත්තට දාන්න. 9 සමානයි 3යි r බෙදීම 2. 3ට 9 කැපෙනවා 3යි 2ෙන් ගුණනාම r සමානයි 6යි. ඔන්න r සමානයි 6 කියලා එන්නේ එක නියත පදයක්. ඊට පස්සේ තවත් එකක් එන්න පුළුවන් මෙන්න මෙහෙම. නියත පදයක් එන්න පුළුවන් අනික් ක්‍රමය තමයි මෙතන තියෙනවා x ඝණයක්. තේරෙනවද? මෙතන තියෙනවා x ඝණයක්. මෙතන මේ ප්‍රසාරණයේ එන බලය ඍණ 3ක් වුණොත් x ගේ ඍණ 3ක් වුණොත් x ඝණය x ගේ ඍණ 3ෙන් ගුණනම ආයි ලැබෙනවා අන්න x නැති පදයක්. එහෙනම් 9 ඍණ 3යි r බෙදීම 2 ඍණ 3ට සමාන වෙනවා. ඍණ 3 මේ පැත්තට දැම්මාම ධන 12 සමානයි 3යි r බෙදීම 2යි. 3ෙන් කැපුණාම r සමානයි 8යි. හරි. එහෙනම් මම නියත පද ලියනවා පුතා. නියත පද. හරි. නියත පදේ ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? ඉස්සෙල්ලම r ට දාන්න 6 9c 6. ඒතර මේකේ ඍණ 1 6 වෙනි බලය. ඍණ 1 6 වෙනි බලය. මෙතන එන්නේ x නැති පදයක්. ධන. ඒකෙන් ගුණුනාම එන්නේ x නැති පදයක්. ආයෙ එන්න පුළුවන් 9c 8 ඍණ 1 8. හරි. දැන් බලන්න 9c6 කියන්නේ මොකද්ද? 9 ක්‍රමාරෝපිතයේ බෙදීම උඩ එකකින් යට එක අඩු වුණාම එන එක ක්‍රමාරෝපිතය වතාවක් යට එකගේ ක්‍රමාරෝපිතය. ඍණ 1 ඉරට්ට බලයක් කියන ධන එකයි. 9 ක්‍රමාරෝපිතයේ බෙදීම උඩ එකකින් යට එක අඩු වුණාම එන එක ක්‍රමාරෝපිතය වතාවක් යට එකගේ ක්‍රමාරෝපිතය. හරි මේක සුළු කරමු. 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 ක්‍රමාරෝපිතය. යට 3 ක්‍රමාරෝපිතය කොහොමත් 6යි. වතාවක් 6 ක්‍රමාරෝපිතය. ධන 9 වැඩි කිරීම 8 ක්‍රමාරෝපිතය බෙදීම 8 ක්‍රමාරෝපිතය. හරි. දැන් 6 ක්‍රමාරෝපිතය 8 ක්‍රමාරෝපිතය කැපිලා යනවා. තව 6ට 3ව 2යි 9ට 3ව 3යි. ආයි මේ 2ට මේ 8 කැපිලා යනවා 4යි. 3 වරක් 4 12යි. 12 වරක් 7 කීයද? 12 වරක් 7 කීයද බං? 77යි. මට මතක් වෙන්නේ නැහැ. 84යි නේ. හරි. 84යි මෙතන ධන 9යි. කීයද කිපන්? 93යි. හරිනේ. ආන් එහෙමයි හදන්න. පැහැදිලි නේ? රයිට්. එහෙනම් try කරන්න මේ එක්කම 23 ගාන, 22 ගාන, 21 ගාන, 20 ගාන try කරලා ගිහිල්ලා හෙට ගහලා බලන්න. හරියටම හරියනවා. රයිට්. ඊළඟ ගානින් හම්බෙමු.